යමක් දෙන්න ස්තුති කළ යුතුය. සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද අපි ත්‍යාගශීලීත්වය හා ඒ වෙනුවෙන් ස්තුති වෙන ආකාරය ගැන අභියෝග කරන රසවත් සෙන් කතාවකට යොමු වෙමු. අප බොහෝ විට යමක් කෙනෙකුට දෙන්නේ ආපසු යමක් ලැබීමේ බලාපොරොත්තුවෙන්. මෙම කුඩා සෙන් කතාවෙන් යමක් දීමේ සැබෑම තේරුම ගැන සිතා බැලීමට අපව යොමු කරයි. වසර ගණනාවකට පෙර අතීතයේ ජපානයේ කමකුරා නම් නගරයෙහි සෙයිසෙට්සු නමින් සෙන් හිමි නමක් වාසය කළේය. එතුමාගේ අගනා ඉගැන්වීම් බොහෝම පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ අතර බොහෝ පිරිසක් එතුමාගේ පන්සලට පැමිණෙන්නට විය. නමුත් කුඩා පන්සලක් වූ එතුමාගේ පන්සල පැමිණෙන සියල්ලන්ටම නවත්තන් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවිය. ඉතින් මෙම ස්ථානය නවත්තන් ගැනීමට පහසු වන ආකාරයට ප්‍රමාණයෙන් විශාල කිරීමට හිමිනමට අවශ්‍ය විය. ජපානයේ තවත් නගරයක් වූ එඩෝහි වාසය කළ ධනවත් වෙළෙන්දෙක්ට මෙම පන්සල විශාල කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දැනගන්නට ලැබුණි. මේ සඳහා උදව් කිරීමට සිටු ඔහු රියෝ 500ක් පරිත්‍යාග කිරීමට තීරණය කළේය. රියෝ 500ක් යනු අති විශාල මුදලකි. ඉතින් මෙම වෙළෙන්දා ත්‍යාගශීලී සදහැවත් සිතුවිල්ලෙන් අර්ථවත් පූජාවක් කිරීමේ අරමුණින් යුතුව එම මුදල් පරිස්සම් සහිතව මල්ලකට අසුරා ඔහු පෞද්ගලිකවම ඒ බාර දීම සඳහා පන්සලට පැමිණියේය. වෙළෙන්දා රියෝ 500ක් මල්ලෙහි ඇති බව පවසා හිමිනමට එය ලබා දුන්නේය. හරි, මම ඒක පිළිගන්නා. එම හිමිනම කිසිදු හැඟීමක් නොමැතිව සංසුන්ව මල්ල පිළිගත්තේය. වෙළෙන්දා නිශ්ශබ්දව බලා සිටියේය. නමුත් ඔහුගේ සිත කැළඹෙන්නට විය. ඔහු කලකිරීමට පත්විය. සිත තුළ අමනාපයක්ද ඇතිවිය. ඔහුගේ කල්පනාකාරී තරමක් කරදරකාරී මුහුණෙන් එය මනාව පිළිබිඹු විය. ඇත්තටම රියෝ 500ක් වැනි ලොකු මුදලක් ලැබෙනවා යන කෙනෙකුට මහත් වාසනාවකි. එම මුදලින් කිසිදු ගැටලුවක් නොමැතිව සැපසේ අවුරුදු 3ක් පමණ ජීවත් විය හැක. නමුත් හිමිනම වෙළෙන්දාට ස්තුතියි කියාවත් පැවසුවේ නැත. වෙළෙන්දා තෑග්ගේ වටිනාකම පිළිබඳව හිමිනමගේ අවධානය යොමු කිරීමට උත්සාහ කරමින් මෙසේ පැවසුවේය. ඒ මල්ලේ රියෝ 500ක් තියෙනවා. නමුත් බොහෝ සංසුන්ව ඇසූ හිමිනම පැවසුවේ ඔබ මට ඒ ගැන කලින් කිව්වා. හිමිනමගේ ඒ පිළිතුරෙන් පසුව නැවතත් වෙළෙන්දා කතා කරමින් මම ධනවත් වෙළෙන්දෙක් වූවත් රියෝ 500ක් යනු විශාල මුදලකි යයි පැවසීය. එය ඇසූ හිමිනම වෙළෙන්දා දෙස බලා මෙසේ ඇසුවේය. ඔබට අවශ්‍ය වන්නේ ඔබ ලබා දුන් මුදල වෙනුවෙන් මම ඔබට ස්තුතිය පුද කිරීමද? වෙළෙන්දා කතා කරමින් ඔව් ඔබ එසේ කළ යුතුයයි මම සිතනවා. මන්ද කෙනෙකු තව කෙනෙකුට යම්කිසි උදව්වක් කළහොත් එයට ස්තුතිය පුද කිරීම ලබා ගන්නාගේ යුතුයකමකි. හිමිනම බොහෝ සංසුන්ව එයට මෙසේ පිළිතුරු දුන්නේය. මම ඇයි ඔබට ස්තුති කරන්නේ? ඇත්ත වශයෙන්ම තෑග්ග ලබා දෙන්නා. එනම් ඔබයි ස්තුති කළ යුත්තේ. මෙම කතාවෙන් අප සාමාන්‍යයෙන් සිතන ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් අපට දැනෙන නමුත් ධර්මයට අනුව උදව් කිරීමේ සැබෑම අරමුණ වෙතට අපව යොමු කරයි. කෙටියෙන්ම පැවසුවොත් අපගේ ආත්මාර්ථකාමීත්වයේ සම්පූර්ණ තර්කණය අනිත් පැත්තට පෙරලා දමයි. ධර්මයට අනුව යමක් දීමේ සැබෑම අරමුණ නැවත යමක් අපේක්ෂා කිරීම නොව කරුණාවන්ත හදවතකින් යුතුව කිසිම දෙයක් නැවත බලාපොරොත්තු නොවි එය පිරිනැමීමයි.
අප යම් ස්තුති කිරීමක් බලාපොරොත්තුවෙන් හෝ යම් පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් යමක් කෙනෙක්ට ලබා දෙයි නම් ඇත්තටම අපි කිසිවක් ලබා දී නැත. එය හරියටම වෙළඳාමක් වගේය. මොකද අපි වෙළඳාමක් කරන්නේ යම් කිසි නැවත ලැබීමක් බලාපොරොත්තු වෙමි. නමුත් සැබෑම දීම කොන්දේසි විරහිතව ස්තුති කිරීමක හෝ ප්‍රශංසාවක හෝ අවශ්‍යතාවයක් නොමැතිව හදවතින්ම පැමිණෙන්නකි. මොහොතකට සිතන්න. ඔබ අඩුම වශයෙන් ස්තුතියි යන්න බලාපොරොත්තුවෙන් හෝ කී දෙනෙකුට කී වාරයක් උදව් කර තිබේද? ඔබ යම්කිසි උදව්වක් කෙනෙකුට කළ පසු ඒ පිළිබඳව යම් පිළිගැනීමක් හෝ ඔබ අගය කිරීමක් නොකිරීම පිළිබඳව ඔබට කී වතාවක් වේදනාවක් දැනී තිබේද? අප යමක් දීම පිළිබඳ සිතන ආකාරය වෙනස් කර මේ ආකාරයට පැවසුවොත් අපට කුමක් දැනේවිද? මට ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් යමක් ලබා දීමට ඔබ අවස්ථාවක් දුන්නාට ඔබට ගොඩාක් ස්තුතියි. ඇත්තටම අප හිඟන්නෙකුට කෑම හෝ මුදලක් දී ඔහුට අපි උදව්වක් කළා යයි සිතනවාට වඩා අපට පිනක් රැස් කර ගැනීමට ඔහු උදව් වූවා යයි සිතීමට හැකිනම් එය ඊතා අගනේය. ඇත්තටම බැලුවොත් අපි හාමුදුරුවන් වහන්සේලාට දානය දීමේදීද සිදුවන්නේ අපට පිනක් රැස් කර ගැනීමට ඔවුන් අපට අවස්ථාවක් දීමය. බුදුන් වහන්සේ පිණ්ඩපාතේ යාම හාමුදුරුවරුන්ට අනුමත කර ඇත්තේද ඒ නිසා විය හැකිය. ඇත්තටම යමක් දීමේ සැබෑම අරමුණ මමත්වයෙන් නිෂ්පලකමින් බැඳීමෙන් නිදහස් වූ සැබෑම ක්‍රියාවකි. ඊළඟ වතාවේ ඔබ යමක් දෙන විට එනම් එය ඔබේ කාලයෙන් හෝ ඔබේ ශ්‍රමයෙන් හෝ ඔබේ මුදලින් හෝ ඔබේ ආදරයෙන් හෝ දෙන විට නැවත කිසිදු අපේක්ෂාවකින් තොරව එය කිරීමට උත්සාහ කරන්න. එය දීමෙන් පමණක් ඇතුළාන්තයෙන් ඇතිවන නිහඬ ප්‍රීතිය පමණක් භුක්ති විඳින්න. මතක තබා ගන්න. ස්තුතිවන්ත විය යුත්තේ අපෙන් යමක් ලබා ගන්නාටය. මෙම කුඩා කතාවෙන් ඔබේ හදවත ස්පර්ශ කළේ නම් සහ මෙවැනි කතා තුලින් ජීවිතයට යමක් එකතු කර ගැනීමට සැලකිලිමත් වන තවත් අය එකතු කර ගැනීමට මෙම කතාව සබ්ස්ක්‍රයිබ් කර ලයික් කරන්න. මේ සඳහා ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන්න. අලුත් වීඩියෝවක් පැමිණි විගස දැන ගැනීම සඳහා නොටිෆිකේෂන් ඔන් කරන්න. ඉක්මනින් තවත් හරවත් කතාවකින් අපි ඔබ හමු වීමට බලාපොරොත්තු වෙමු. ඔබට සුබම සුබ දවසක් සහ ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වීමට අපි ප්‍රාර්ථනා කරමු. මේ සඳහා ඔබගේ කාලයෙන් බිඳක් වැය කළාට ඔබට ගොඩාක්ම ස්තුතියි.